hello guys, welcome back to the channel. Guys මම අද ගෙනාවේ ලික මුක් බෑන් එකට මේ ඇවිල්ලා රොක්රම් බ්ලැක් එකේ සුපීරිය කියන බ්‍රෑන්ඩ් එක. මේක guys රුපියල් 1850ක් තමයි උනේ. මම මේක ගෙනාවේ ඔයගොල්ලන් එක්ක try කරලා බලන්න කියලා. මේක guys ගොඩක් budget price එකේ අරක්කයක්. මට මේක 1850ක් තමයි උනේ කලින් කිව්වා වගේම. මේක දැන් අර ගල් වලට ඇටැක් කරන්න ආපු ලික එකක් වගේ. ඒතර guys මම අද බයිට් එකට ගෙනාවා. කබිස් රෙස්ටුරන්ට් එකකින් සීෆුඩ් චොප්සි රයිස් ලාර්ජ් පෝෂන් එකක්. මේක රුපියල් 1750ක් වුණා මට. මේ චොප්සි රයිස් ඒ ලාර්ජ් එක guys මම හිතන්නේ ප්‍රයිස් එක නම් වර්ත් වගේ. අපි බලමු මේක අන්රැප් කරලා කොහොමද කියලා. ඉස්සර නම් පොඩ්ඩක් ක්වොලිටියක් තිබ්බා. දැන් කොහොමද දන්නේ නැහැ ක්වොලිටිය. අපි බලමු මේක අන්රැප් කරලා කොහොමද කියලා. ඉස්සර ක්වොලිටියම තියනවද කියලා. අපි දැන් guys මේක අන්රැප් කරලා පටන් ගමු. මුලින්ම guys අපි චොප්ස් රයිස් එක අන්රැප් කරලා බලමු. මේක guys මම weight එක බලන්නේ නැහැ. මොකද හේතුව මම මේක බයිට් එකකට ගෙනාවේ. ඒකයි. තමයි guys කබිස් එකේ සීෆුඩ් චොප්ස් රයිස් එක හොඳ සුවඳක් නම් එනවා. ඒගොල්ලෝ මේකට උඩින් බුල්සයි දෙකක් දාලා තිනවා. මේ චොප්සි රයිස් එක වෙනම ඒගොල්ලෝ සෙපරේට් දීලා නැහැ. ඒක තමයි ලොකුම අඩුව. මං හිතුවේ ඒගොල්ලෝ සෙපරේට් දෙයි කියලා. මේක ඉතින් අපි බලමු කහලා කොහොමද කියලා. ක්වොලිටි කොහොමද කියලා අපි බලමු. කලින් නම් හොඳ ක්වොලිටියක් තිබ්බා. අපි බලමු. අපි නම් මේක මම අද මේක ගත්තේ සන්ක්‍රෂ් එකේ ටොනික් වෝටර් එක ගත්තේ සැන්ඩි එකට. අපි නම් මේක අන්රැප් කරලා පටන් ගමු. මට මේක වුණා half bottle එක 1850යි. අපි බලමු මේක කොහොමද කියලා. හොඳද කියලා බලමු අපි try කරලා බලමු. මම මේක කලින් try කරලා තියෙනවා. හොඳ smooth drink එකක්. පොඩි අර vanilla flavor එකකුත් වගේ එනවා. අපි නම් try කරලා බලමු. And guys, cheers. guys හොඳ ස්මූත් ඩ්‍රින්ක් එකක් වගේ තමයි තේරෙන්නේ බොද්දි. අපි guys මේකේ මේ ප්‍රශිතිය නම් 33.5ක් වගේ තමයි තියෙන්නේ. හැබැයි මේ බොනවා තේරෙන්නේ නැහැ. හොඳ ස්මූත් ගතියක් තේරෙනවා. ඩ්‍රින්ක් එක නම් මරු. අපි නම් guys මේ චොප්ස් රයිස් එක try කරලා බලමු. මට ඉස්සලා හම්බුණා චිකන් කෑල්ලක්. අපි guys රයිස් ටික try කරලා බලමු. ඔන්න මං guys ඉස්සෙක් එක try කරනවා මුලින්ම.
මාළු නම් ගයිස් තලපත් මාළු දාලා තියෙන්නේ. මේ දින් දැල්ලෝ. ඒක මරු. චොප්ස් එක අවුලක් නෑ ගයිස්. මේ බුල්සයි එක් දෙකුත් තියෙනවා. ඒක යටින් තව තියෙනවා. එළවලු එහෙම තියෙනවා. සී ෆුඩ් එහෙම තියෙනවා. අපි බලමු try කරලා කොහොමද කියලා මේකේ. කලින් වගේ තියෙද ඒක. මේ චොප්ස් රයිස් එක අවුලක් නෑ ගයිස්. කලින් වගේම ක්වොලිටි එකක් තියෙනවා. හැබැයි මේ කබිස් එකේ මම මේ ඉස්සරහලා පොඩ්ඩක් අඩුයි ක්වොලිටි එක. හැබැයි හොඳට එළවලු නම් දාලා තියෙනවා. සී ෆුඩ් උත් දාලා තියෙනවා. බේබි කෝර්න් මෂ්රූම් දාලා නෑ. ඔව් මෂ්රූම් දාලා නෑ. අවුලක් නෑ. අපි try කරමු දෙකටම කොහොමද කියලා. මොකද මේක බාස්මති රයිස් එකෙන් තමයි රෙඩි වෙලා තියෙන්නේ. මේ ගයිස් චිකන් මේමයි ගයිස් චොප්ස් රයිස් එක මේ රසයි අවුලක් නෑ. හැබැයි අර ඉස්සර තිබ්බ කබිස් එකේ රෙස්ටුරන්ට් එකේ තිබ්බ චොප්ස් රයිස් එක තරම් ක්වොලිටියක් ගන්න දන්නේ නෑ ගයිස්. ඒක තමයි ඇත්ත කතාව. අවුලක් නෑ. ඉස්සර ඔතින් ගයිස් ඉස්සෝ ඉස්සරන් එහෙමෙන් ටිකක් ඇඩ් කරලා තිබ්බා වැඩිපුර. හැබැයි ඉතින් ටිකක් ක්වොලිටි මදි වගේ. ඊට පස්සේ අවුලක් නෑ ඉතින්. මීට මං අවුරුදු 3කට 4කට විතර කලින් තිබ්බ ක්වොලිටිය දැන් නෑ ගයිස් චොප්ස් රයිස් එකේ. මොකද ඉස්සර මාර ක්වොලිටි. ඉස්සර අවුරුදු 3-4 කලින් ගයිස් මම සාමාන්‍යයෙන් සතියට එකපාරක් හරි මේ චොප්ස් රයිස් එක කනවා. බුල්සයිගේ එග් එක බාගි ගයිස් ඇතිවෙත් දන්නෙත් නෑ වදිත් දන්නෙත් නෑ. චිකන් එක නම් මාර රස්නේ තාම. මේක ස්පයිස් කරන මේක ඇත්තටම වර්ත් නෑ මට නම් හිතෙන්නේ. මේ 1750ට චොප්ස් රයිස් එක ඉස්සර ක්වොලිටි මාර ක්වොලිටි ගයිස්. ඉස්සර ගෝවා කැරට් බෙල් පෙපර් එහෙම හොඳට දාලා තියෙනවා. හැබැයි සී ෆුඩ් අයිටම්ස් මදි. ගයිස් මම මේ ගැන ලොකු ඉස්සරයක් මම කරන්න කැමති නෑ. අපි try කරමු ඉස්සරහට. දැල්ලෝ
මේ සොසේජස් දාලා නැහැ ගයිස්. දාලා තියෙන්නේ චිකන් දාලා තියෙන්නේ. ගයිස් මේව මේ දැන් අන්තිම හරියන්නේ බලමු. මට නම් වදිනා වගේ තේරෙන්නෙත් නැහැ. මම හිතන්නේ මේක පස්සේ වදිද්ද දන්නේ අපි බලමු. ඔක්කොම try කරලා. අපි අවුලක් නැහැ ගයිස් මේක හොඳ ස්මූත් ඩ්‍රින්ක් එකක්. අපි ගයිස් නම් අන්තිම ෂොට් එකත් අපි නම් දාගෙන බලමු. වදි නෑ වගේ අනුමත වෙන්නේ නෑ වගේ අපි බලමු ඔක්කොම ගාලා. පස්සල වදින්න පුළුවන් ගයිස් මේක තැපරින්. මෙමයි ගයිස් මේක මේ මම ලොකුවට මම මේක අර කලින් කව ඉස්සෙල්ලා කරන්නේ නැහැ. අරක් එකත් අනුමත වෙන්නේ නැහැ වගේ ඉක්මනට. දැන් මේක පස්සේ අනුමත වෙයි වගේ. අපි නම් අන්තිම ෂොට් එකත් නම් ගහලා බලමු කොහොමද කියලා. guys cheers. මාළු මේක guys මොදා. මේක තලපත් නෙමෙයි මොදා. මට වැරදුනා කලින්. මේක guys අඩුපාඩුවක් නැතුව හොඳට මේ අඩුපාඩු තියෙනවා. හැබැයි චිකන් නම් ටිකක් ඇඩ් කරලා තිබ්බා වැඩිපුර. වෙජිටබල්ස් නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් කොහොමත් ඇඩ් කරලා තිබ්බා ඔප්සි රයිස් එකේ. මොකක්ද මේක මේ ප්‍රොමෝට් කරනවා කියලා හිතන්න එපා. මේ අරක් එක මම නම් කියන්නේ මේක මේ ගල් එක අරක් වලට වඩා මේ රොක්ලම් බ්ලැක් එක ටිකක් හොඳ ස්මූත් ඩ්‍රින්ක් එකක් මම හිතන්නේ එමය. හැබැයි ප්‍රයිස් එකකට වටිනවා. මොකද බජට් ප්‍රයිස් එකක් නිසා අවුලක් නැහැ. හොඳ ඩ්‍රින්ක් එකක්. මොකද මේක ඩබල් බ්ලෙන්ඩඩ් නේ. ඒ නිසා තේරෙන්නේ නැහැ ගොඩක් ඒ අරක් එක. සරගතිය අඩුයි. හැබැයි වොලියම් එක නම් දෙකම එකයි. හොඳයි. බොන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. අපි නම් ගයිස් රයිස් ටික try කරමු.
තයි ගයිස් බුල්සයි එක් එක ඉතුරු එක ගයිස් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ චොප්ස් රයිස් එක ගැන ඔයගොල්ලෝ හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මේමයි ගයිස් චොප්ස් රයිස් එක නම් ඉතින් රසයි මට ඉතින් මේ දාලා තියෙන අයිටම්ස් තමයි මදි හරි ගයිස් අපි නම් නෙක්ස්ට් වීඩියෝ එකකින් හමු වෙමු